තමන්ගේ අත්ත දරුවා කුණු වෙලක් ගඳ ගහනකල් අම්මා කෙනෙක්ට බලන් ඉන්න පුළුවන්ද? මේ ඉන්නේ කේසි ඇන්තනි. මෙයාට වයස අවුරුදු 19 දිම මෙයාට ළමයෙක් හම්බ වෙනවා. හැබැයි ඒ ළමයාගේ තාත්තා කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ ළමයාගේ නම කේලි ඇන්තනි. නම් දෙක ටිකක් වගේ හින්දා මම අම්මට කියන්නම් ඇන්තනි කියලා, ළමයට කියන්නම් කේලි කියලා. කේලිගේ ආච්චි සීයයි. ඒ කියන්නේ ඇන්තනිගේ අම්මයි තාත්තයි කේලිට ගොඩක් ආදරය කළා. ඒකින්ද මෙයාලා නිතරම පුරුදු වෙලා හිටියා ඇන්තනිගේ ගෙදරට යන්න කේලියව බලන්න ඕන හින්දා. ඇන්තනී කියලා කියන්නේ හරිම විනෝදකාමී ජීවිතයක් ගත කරපු ගෑනු ළමයෙක්. පාටිස් වලට ගිහිල්ලා බීලා වැටිලා හරි ආතල්ලගේ ජීවත් වෙච්ච ගෑනු ළමයෙක් තමයි ඇන්තනී කියලා කියන්නේ. හැබැයි කේලියෝ හම්බෙනවත් එක්ක එයාට සිද්ධ වෙනවා ඒ ජීවිතේට සමුදෙන්න. කේලිට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. දවසක් කේලිගේ සීයා යාච්චි ඒ කියන්නේ ඇන්තනීගේ අම්මයි තාත්තයි ඇන්තනීගේ ගෙදර එනවා කේලියව බලන්න. හැබැයි එදා කේලි ගෙදර හිටියේ නැහැ. ඉතින් සීයා යාච්චි යහනවා කෝ කේලි කියලා. එතකොට ඇන්තනී කියනවා මං යව යාළුවෙක්ට දවසකට පොඩ්ඩක් දුන්න බලා ගන්න කියලා. ඊට පස්සේ සීයා යාච්චි ගෙදර යනවා. හැබැයි ඊට පස්සේ සතියකින් ආපහු සීයා යාච්චි එනවා. හැබැයි එදත් කේලි ගෙදර නැහැ. මේ විදියට තුන් පාරක් එනවා. ඊට පස්සේ සීයා යාච්චි ටිකක් සැරෙන් අහනවා. ඒ කියන්නේ ඇන්තනීගේ අම්මයි තාත්තයි එයාගේ සැරෙන් අහනවා කෝ එයාගේ දුව කියලා. ඒ කියන්නේ කේලි කෝ කියලා. එතකොට ඇන්තනී කියනවා මම මීට මාසෙකට කලින් එක මිනිස්සෙක්ව වැඩට ගත්තා කේලියව බලා ගන්න කියලා. හැබැයි මං එදා වැඩට ගිහින් ගෙදර එද්දි කේලි ඒ මිනිස්සයයි දෙන්නම ගෙදර හිටියේ නැහැ කියලා. කේලිට මේ වෙද්දිත් වයස අවුරුද්දයි. ඒ කියන්නේ අත දරුවෙක් තාම. ඉතින් එයාගේ ළමයව එක මිනිස්සෙක් පැහැරගෙන ගිහිල්ලත් මෙයා මාසයක් යනකල් ඒකට කිසිම පියවරක් අරගෙන තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙයා මේ මාසෙම අර කලින් එයාගේ ජීවිතේ වගේ පාටිස් වලට ගිහිල්ලා නටලා කරලා විනෝද වෙවි තමයි ගත කරලා තියෙන්නේ. ළමයා නැති වෙලා ඉති. සීයා යාච්චි ටක් ගාලා ඇන්තනීගේ කාර් එකේම පොලිසියට යන්න පිටත් වෙනවා. ටික දුරක් මේ විදිහට යද්දි මෙයාලට එනවා කුණු මස් ගඳක් වාහනයෙන්. හැබැයි එයාලා කොච්චර චෙක් කරත් වාහනේ එයාලට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙයාලා පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දානවා තමන්ගේ මිනිබිරීව පැහැරගෙන ගිහිල්ලා කියලා කවුරු හරි මිනිස්සෙක්. මෙතනදී ඇන්තනීව පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරනවා. එතකොට ඇන්තනී පිළිගන්නවා එයා මාසයක් තිස්සේ කිසිම දෙයක් නොකර හිටියා තමන්ගේ ළමයා නැති වෙලා ඉද්දිත් කියලා. මාසයක් තිස්සේ තමන්ගේ ළමයා නැති වෙලත් ඒකට කිසිම පියවරක් ගත්තේ නැති වරදට ඇන්තනීව අත්අඩංගුවට ගන්නවා. හැබැයි ටික දවසකට. ඒ වගේම පොලිසියට හම්බ වෙනවා ඇන්තනීගේ කායකයේ තිබිලා මොකක් හරි ඇඟකින් ඒ කියන්නේ ඇඟකින් පිටවෙච්ච දියරයක් හොදලා අයින් කරලා තියෙනවා කියන්න සාක්ෂි. පරීක්ෂකවරු කියන විදිහට මේක කුණු වෙච්ච මස් වලින් පිටවෙච්ච දියරයකට සමානයි. ඊට ටික දවසකට පස්සේ ඇන්තනීගේ ගෙවල් වලට ගෙවල් ටික තුනක් එහා පැත්තේ තියෙන චූටි කැලේක තිබිලා කේලිගේ බොඩි එක හම්බෙනවා. කේලිගේ ශරීරය නරක් වෙලා තිබිලා තමයි හම්බෙන්නේ. හැබැයි එයාගේ කට වැහෙන්න ටේප් එකක් ගහලා තියෙනවා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේක කවුරු හරි කෙනෙක් හිතාමතා කරපු දෙයක් කියලා. මේ වෙද්දිත් ඇන්තනී හිටියේ පොලිස් භාරයේ. ඒකින්ද මේ බොඩි එක හොයාගත්තාම ඒක බලන්න යන්නේ කේලිගේ සීයා යාච්චි. එදා හවස කේලිගේ සීයා තමන්ගේම ජීවිතය නැති කරගන්න try කරනවා. මේක දැනගත්තට පස්සේ පොලිසියේ හිටපු ඇන්තනී එයාගේ කතාව වෙනස් කරනවා. ඇන්තනී කියනවා එයා කවදාවත් වැඩට කෙනෙක්ව ගත්තේ නැහැ. කවුරුත් එයාගේ දුව පැහැරගත්තෙත් නැහැ. මේ හැමදේම කරේ එයාදිම සීයා කියලා. ඒ කියන්නේ ඇන්තනීගේ තාත්තා කියලා. ඉතින් ඇන්තනී කියනවා මම පොඩි කාලේ මටත් මගේ තාත්තා කරදර කරා. ඒ වගේම මගේ දුවටත් එයා කරදර කරන්න ඇති කියලා. මේක විසඳ ගන්න වෙන ක්‍රමයක් නැතිම තැන පොලිසියෙන් මෙයාලට කියනවා ලයින් ඩිටෙක්ටර් ටෙස්ට් පැක් කරන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ ඇඟට වයර් කිහිපයක් සම්බන්ධ කරලා අපි දෙයක් කියද්දි එන සිග්නල් එක කම්පියුටර් එකකින් බලන් ඉන්නවා. එතකොට ඒ කම්පියුටර් එකෙන් බලන් ඉන්න කෙනාට කියන්න පුළුවන් අපි කියන්නේ ඇත්තද බොරුද කියලා. ඉතින් මේකට ඒ සීයා යාච්චි කැමති වෙනවා. ඒ දෙන්න ඒක කරලා එයාලා කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරලත් පෙන්නනවා. හැබැයි ඇන්තනී මේක කරන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තියෙන ක්‍රමයකට බැහැ කියලා කියන්නේ මොකක් හරි අවුලක් තියෙන හින්දා. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හින්දා කේලිගේ මරණයට ඇන්තනී වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. ඒ නීතියෙන්. හැබැයි ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා මේක කරේ ඇන්තනී තමයි කියලා. ඒ කාලේ මේක ලෝකෙන් ප්‍රසිද්ධ වෙච්ච නඩුවාරයක්. ඇන්තනී වැරදිකරු වෙන එකම දේ තමයි පොලිසියට බොරු කියන්නේ. මොකද එයා කිව්වනේ එයාගේ ළමයා කෙනෙක් පැහැරගෙන ගියා කියලා. ඒක බොරුවක්නේ. ඒකට එයාට සුළු වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි
එතනින් එහාට එයාට කිසිම සිරදනුවක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයා හිතන විදිහට කේලිද මේ අපරාධය කරේ කවුද? ඉතින් මම ඕෂිත මම දවස් ගානේ මේ වගේ වීඩියෝස් වලට අරගෙන එනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.